ස්ටොක්කාස්ට් එල්ගේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ඇත්තටම හරිම පුදුම සාගත කතාවක් ගැන. හිතන්නකෝ ගිය අවුරුද්දේ මිලියන 160කටත් වඩා පාඩු ලැබපු සමාගමක් මේ අවුරුද්දේ පළමු මාස 6 ඇතුළත මිලියන 100කට අධික ලාභයක් වාර්තා කරනවා. ඒක විශිෂ්ට හැරවුමක්. ඒත් කතාවේ අනිත් පැත්ත තමයි ඒ ලාභය වාර්තා කරන ගමන්ම Tamanගේ මූලික මෙහියුම් කටයුතු වලින් රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් සමාගමෙන් පිටතට ගලාගෙන ගිහින්. ඉතින් ප්‍රශ්නය මේකයි. මේ ලාභය ඇත්තක්ද? නැත්නම් මේක අපි දකින මූල්‍යමය මිරිගුවක් විතරද? අපි මේ ගැඹුරු විමසුමෙන් හොයර බලමු එක්ස්ට්‍රා PLC සමාගමේ ඇත්ත කතාව මොකක්ද කියලා. මේ අතුරු මූල්‍ය වාර්තාවල සැඟවුණු කතාව අපි දැන් හෙළිදරව් කරගමු. හරි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු හැමෝම ආසම තැනින්. ලාභාලාභ වාර්තාවෙන්. ගිය අවුරුද්දේ මිලියන 162ක පාඩුවක ඉඳලා මේ අවුරුද්දේ මිලියන 103ක ලාභයකට. එනවා මේක සුළුපොටු දෙයක් නෙමේ. මේ තරම් ලොකු වෙනසක් වුණේ කොහොමද? ඇත්තටම ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම සිරස්තලය. මේ දැවන්ත හැරවුමට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක සමාගමේ ආදායමේ, ඒ කියන්නේ විකුණුම් 29% ඉහළ ගිහින් රුපියල් බිලියන 4.6 ඉඳලා බිලියන 5.9ක් දක්වා ඒක ඊටාම හොඳ වර්ධනයක්. ආදායම 29% වැඩි වෙන එක හොඳයි. ඒත් පාඩුවේ ඉඳන් මිලියන 100ක ලාභයකට එන්න ඒක විතරක් ඇතිද? වියදම් පැත්තත් පාලනය කරගන්න ඇති නේද? හරියටම හරි. මෙතන තියෙන වඩාත් ආකර්ශනීය කාරණේ ඒකයි. ආදායම 29%කින් වැඩි වෙද්දී ඒ භාණ්ඩ විකුණන්න ගිය වියදම, ඒ කියන්නේ විකුණුම් පිරිවැය වැඩි වෙලා තියෙන්නේ 22%කින් විතරයි. මේ නිසා සමාගමේ දල ලාභය, එහෙම නැත්නම් gross profit එක 143ක අති විශාල ප්‍රමාණයකින් ඉහළ ගිහින් තියෙනවා. ඒක විනාඩියක්. ඒක ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? ආදායමයි විකුණුම් පිරිවැය අතර තියෙන මේ වෙනස ආයෝජකයෙකුට වැදගත් වෙන්නේ කොහොමද? තේකෝප්ප හදන්න යන තේකොළ, සීනි, කිරිවලට යන වියදම වැඩි වෙලා තියෙන 22%කින් විතරයි කියලා. ඒ කියන්නේ විකුණන හැම තේකෝප්පකින්ම ලබන ලාභය, ඒ කියන්නේ ලාභාන්තිකය සැලකිය යුතු විදිහට වැඩි කරගන්නේ තේකඩේට පුළුවන් වෙලා තියෙනවා. එක්ස්ට්‍රා සමාගම කරලා තියෙන තන්නේ ඒ දෙමයි. මේක ව්‍යාපාරික මෙහෙයුම් කාර්යක්ෂමතාවය මනින හොඳම මිම්මක්. ඒක නියම පැහැදිලි කිරීමක්. ඉතින් සමාගමේ මොනංශයෙන්ද මේ වැඩිම ලාභය එදිත් තියෙන්නේ? මූල්‍ය වාර්තාවලට අනුව නම් වෙළඳාම්, ඒ කියන්නේ ට්‍රේඩිංග් අංශය තමයි මේකට වැඩිම දායකත්වයක් දීලා තියෙන්නේ. සමස්ත දලලාභය රුපියල් මිලියන 674ක් වෙද්දී ඒන් මිලියන 442ක්ම, ඒ කියන්නේ 3/2ක්ම වගේ ඇවිත් තියෙන්නේ වෙළඳාම් අංශයෙන්. ඒ කියන්නේ බොහෝ විට ආනයනය කරලා කිලින්ම විකුණන භාණ්ඩ වලින්. ඔව්, ඒකෙන් තමයි මේ ලාභය උත්පාදනය වෙලා තියෙන්නේ. හරි. දලලාභය ඊටාම ශක්තිමත්. ඒත් ව්‍යාපාරයක් කරගෙන යන්න වෙනත් වියදම් තියෙනවනේ. බෙදා හැරීම්, පඩි නඩි, පරිපාලන වියදම් වගේ දේවල්. ඒ පැත්තෙන් මොකද වෙලා තියෙන්නේ? ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේ වියදම්, ඒ කියන්නේ බෙදා හැරීමේ සහ පරිපාලන වියදම් වැඩි වෙලා තියෙනවා. නමුත් වැදගත්ම දේ තමයි ඒ වැඩිවීම දල ලාභයේ දැවන්ත වර්ධනයට සාපේක්ෂව ඉතාම කුඩා අගයක් වීම. දල ලාභය මිලියන 391කින් විතර වැඩි වෙද්දී මේ අනෙකුත් ප්‍රධාන වියදම් දෙකම එකතු වෙලා වැඩි වෙලා තියෙන්නේ මිලියන 98කින් විතරයි. ඒ කියන්නේ වියදම් වැඩිුණාට වඩා 4 ගුණයකින් විතර දල ලාභය වැඩි වෙලා. හරියටම. අන්න ඒ නිසා තමයි ගිය වසරේ රුපියල් මිලියන 111.8ක මෙහියුම් අලාභයක්, කියන ඔපරේටිං ලොස් එකක් තිබුණු සමාගමට මේ වසරේ රුපියල් මිලියන 161.97ක මෙහියුම් ලාභයක්, ඔපරේටිං ප්‍රොෆිට් එකක් වාර්තා කරන්න පුරුවන් වෙලා තියෙන්නේ. මේකෙන් පැහැදිලිවම පේනවා සමාගම තමන්ගේ මූලික ව්‍යාපාරික කටයුතු වලින් ඉතා ශක්තිමත් ප්‍රගතියක් පෙන්වලා තියෙනවා කියලා. හරි. එහෙනම් ලාභාලාභ වර්ධතාවෙන් පේන්නේ නම් ඊටාම රෝස පාට චිත්‍රයක්. මෙහියුම් කාර්යක්ෂමතාවය ඉහළයි, ලාභය ඉහළයි. ඒත් ඒ කඩදාසි මත තියෙන ලාභය සමාගමේ අත්විවරයෙන්ම ඇත්තටම ශක්තිමත් කරලද? ඒක දැනගන්න නම් අපි ශේෂ පත්‍රය, එහෙම නැත්නම් බැලන්ස් ෂීට් එක දිහාට හැරෙන්නම වෙනවා. ඔව්, ශේෂ පත්‍රය කියන්නේ සමාගමේ මූල්‍ය සෞඛ්‍ය තත්ත්වය පෙන්눔 කරන එක්ස්රේ පරීක්ෂණයක් වගේ.
මෙතනත් මුලින්ම පේන තියෙන යහපත් ලක්ෂණ කිහිපයක්. සමාගමේ සමස්ත වත්කම් total assets ගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 12 ඉඳලා බිලියන 12.6ක් දක්වා වැඩි වෙලා ඒ අතරම සමස්ත වගකීම් total liabilities ඒ කියන්නේ ණය සහ අනිකුත් ගෙවීම් බිලියන 4.8 ඉඳලා බිලියන 4.5ක් දක්වා අඩු වෙලා. වත්කම් වැඩි වෙලා වගකීම් අඩු වෙලා. ඒ කියන්නේ සමාගමේ නියම වටිනාකම කොටස් හිමියන්ට අයිති කොටස වැඩි වෙලා කියන එක නේද? නියත වශයෙන්ම වත්කම් වලින් වගකීම් අඩු කළාම ඉන අගය ඒ කියන්නේ කොටස් හිමියන්ගේ අරමුදල total equity රුපියල් බිලියන 7.2 ඉඳලා බිලියන 8.1 දක්වා ඉහළ ගිහින්. මේකේ ඍජු ප්‍රතිඵලයක් විදිහට කොටසක සුද්ධ වත්කම් අගය net assets per share රුපියල් 14.76 ඉඳලා 16.70 දක්වා වර්ධනය වෙලා. සරලවම කිව්වොත් ආයෝජකයෙක්ට අයිති හැම කොටසකම පොත් වටිනාකම වැඩි වෙලා. ඒක ආයෝජකයෙක්ට ඇහෙන හොඳම ආරංචියක්. වත්කම් වැඩි වෙලා, ණය අඩු වෙලා කොටසකගේත් වැඩි වෙලා. මේක පෙනී සුබවාදී චිත්‍රයක් විදිහට එතන. මොකක් හරි සැඟවුණ අවදානමක් තියන්න පුළුවන්ද? මොකට හැමදේම මේ තරම් හොඳ වෙන්න බෑ වගේ. ඔව්. ඔබේ ප්‍රශ්නය අපිට සුන්දයි. වත්කම් වල සංයුතිය දිහා ගැඹුරින් බලද්දි තමයි කතාවේ වැදගත්ම කොටස මතුවෙන්නේ. මුලින්ම හොඳ දේ කියනවනම් සමාගමේ තොග ඒ කියන්නේ ඉන්වෙන්ටරිස් සහ වෙළඳ ලැබිය යුතු දෙයක් ට්‍රේඩ් රිසීවබල්ස් ඒ කියන්නේ ණයට බඩු දීලා එකතු කරගන්න තියෙන සල්ලි සැලකිය යුතු ලෙස අඩු වෙලා. මේකෙන් පේන්නේ සමාගම තමන්ගේ කාරක ප්‍රාග්ධනය. එහෙම නැත්නම් වර්කින් කැපිටල් එක ඊටාම හොඳින් කළමනාකරණය කරනවා කියන එකයි. එතකොට අවධානය යොමු කරන්න ඕන තැන කොතනද? ඒක තමයි ජංගම වත්කම් යටතේ අලුතින්ම එකතු වෙලා තියෙන අයිටමය. සම්බන්ධිත සමාගම් වලින් ලැබිය යුතු මුදල්. එහෙම නැත්නම් amount due from related companies කියලා. රුපියල් මිලියන 5000ක. ඒ කියන්නේ බිලියන 1.5ක දැවන්ත අගයක් එකතු වෙලා තියෙනවා. බිලියන 1.5ක්. ඔව්. ගිය අවුරුද්දේ මේ අයිටමේ තිබෙලම නැහැ. සම්බන්ධිත සමාගම්. ඒ කියන්නේ මොකක්ද? ඇයි ඒ ගනුදෙනුව මේ තරම් විශේෂ වෙන්නේ? සම්බන්ධිත සමාගම් කියන්නේ මව් සමාගමට මේ අවස්ථාවේදී එක්ස්ට්‍රා සමාගමේ ප්‍රධාන කොටස් හිමියා වන බ්‍රවුන් සහ සමාගමට අයිති වෙනත් සමාගම් වෙන්න පුළුවන්. මේක හරියට එකම පවුලේ එක සාක්කුවකින් අනිත් සාක්කුවට සල්ලි දානවා වගේ ගනුදෙනුවක්. මේ වගේ ගනුදෙනුවල විනිවිද භාවය ගැන ආයෝජකයෙක් හැම විටම විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේකෙන් සමාගමේ තිබුණු මුදල් විශාල ප්‍රමාණයක් වෙලත් තැනකට ගිහින් තියෙනවා. ඉතින් මෙය සැලකිය යුතු ගනුදෙනුවක් නිසා මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයිමයි. අපි මේ ගැඹුරු විග්‍රහය මොහොතකට නතර කරනවා. අපගේ YouTube නාලිකාව subscribe කරලා notification bell click කරන්න. ඒ විට අප වීඩියෝවක් අප්ලෝඩ් කළ සැනින් ඔබට එය නරඹන්න පුළුවන්. හරි. අපි නැවතත් කතාවට බහිමු. අපි දැක්ක කඩදාසි මත විශාල ලාභයක්, ශේෂපත්‍රයේත් හොල දේවල් වගේම රුපියල් බිලියන 1.5ක ප්‍රශ්නාර්ථයක් දැක්කා. දැන් එළඹෙන්නේ කතාවේ උච්චතම අවස්ථාවට. ඒ කියන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයට cash flow statement එකට. මෙතන තමයි කඩදාසි මත ලාභයයි ඇත්තටම අතට ලැබෙන සල්ලි ගැන කතාවයි හම්බ වෙන්නේ. ඔව් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය තමයි සමාගමක ඇත්තම මූල්‍ය නාඩිවැටීම පෙන්눔 කරන්නේ. මෙතන තමයි අපි මුලින්ම කතා කරපු අර ප්‍රහේලිකාව විසඳෙන්නේ. සමාගම බදු ගෙවීමට පෙර රුපියල් මිලියන 112ක ලාභයක් වාර්තා කළත් මෙහියුම් කටයුතු වලින් සුද්ධ මුදල් ප්‍රවාහය ධන අගයක් නෙමෙයි ඍණ අගයක්. ඒ කියන්නේ රුපියල් මිලියන 197.88ක මුදලක් සමාගමෙන් පිටතට ගලාගෙන ගිහින්. එක විනාඩියක් ඉන්න. ලාභ ලබනවා ඒත් අතේ සල්ලි නැති වෙනවා. ඒක වෙන්නේ කොහොමද? මට නම් මේක තාම පැහැදිලි නෑ. ලාභයක් තියෙනවනම් මෙහියුම් වලින් සල්ලි ඉතුරු වෙන්න එපෙයි. මේ ප්‍රශ්නේ ඇති වෙන එක සාධාරණයි. මේ පරස්පරය පැහැදිලි වෙන්නේ අපි ශේෂපත්‍රයේ දැකපු වෙනස්කම් ටික මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට සම්බන්ධ කළාමයි. අපි ඒක පියවරෙන් පියවර බලමු. මුලින්ම බදු ගෙවීමට පෙර ලාභය වන මිලියන 112න් පටන් ගන්නවා. ඊට පස්සේ මුදල් නොවන වියදම්, ඒ කියන්නේ ක්ෂය වීම වගේ දේවල් ආපහු එකතු කරනවා. ඊළඟට තමයි වැදගත්ම කොටස එන්නේ. කාරක ප්‍රාග්ධනයේ වෙනස් වීම. තොග අඩු වීම නිසා රුපියල් මිලියන 1374ක මුදලක් සමාගමට නිදහස් වෙලා, ඒ කියන්නේ මුදල් ඇතුළට ඇවිත්. ඒක ඊටාම හොඳ දෙයක්. ණයට බඩු දීපු අයගෙන් සල්ලි එකතු කර ගැනීම, ඒ කියන්නේ ලැබිය යුතු දේ අඩු වීම නිසා තවත් මිලියන 325ක මුදලක් ඇතුළට ඇවිත්. ඒකත් ඊටාම හොඳයි. හරි. ඒ කියන්නේ හොඳ පැත්තෙන් බැලුවත් මිලියන 1700කට කිට්ටු මුදලක් සමාගම ඇතුළට ඇවිත් තියෙනවා. එහෙමනම් කොහොමද සමස්ත ඍණාගයක් උනේ? ගෙවීම නිසා රුපියල් මිලියන 587ක මුදලක් පිටතට ගිහින්. ඒක සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තක්. නමුත් මේ හැමදේම යටපත් කරන ප්‍රධානම කාරණය තමයි අපි කලින් කතා කරපු අර සම්බන්ධිත සමාගම් වලට
ලබා දුන් රුපියල් මිලියන 1500ක මුදල. ඒක මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ increase in amounts due from related companies කියලා ශ්‍රණාගයක් විදිහට වාර්තා වෙනවා. ඒ කියන්නේ ඒ මුදල සම්පූර්ණයෙන්ම සමාගමෙන් පිටතට ගිහින්. දැන් තමයි චිත්‍රය පැහැදිලි වෙන්නේ. අර හොඳ මුදල් කළමනාකරණයෙන් එකතු කරගත්ත මිලියන 1700ක මුදල මේ එකම එක ගනුදෙනුවකින් නැති වෙලා ගිහින් තියෙනවා. ඒ කියන්නේ අර බිලියන 1.5ක ගනුදෙනුව නොතිබුණා නම් සමාගමේ මෙහෙයුම් මුදල් ප්‍රවාහය ඉතා ශක්තිමත් ධනාගයක් ගන්න තිබුණා. නියත වශයෙන්ම මූලික ව්‍යාපාරයෙන් මුදල් උත්පාදනය කිරීමේ ශක්තිමත් හැකියාවක් සමාගමට තියෙනවා. නමුත් මේ විශේෂිත සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනුව නිසා තමයි සමස්ත මෙහෙයුම් මුදල් තත්වය පහළ ගින් තියෙන්නේ. මේ මූල්‍ය වාර්තාවල තවත් අවධානයට ලක්විය යුතු කරුණු තියෙනවද? උදාහරණයක් විදිහට ව්‍යාපාර විකිණීම් වගේ දේවල්. ඔව්. තවත් වැදගත් සටහනක් තියෙනවා. එක්ස්ට්‍රා සමාගම තමන්ක අනුබද්ධ 6 එක්ස්ට්‍රා එක්ස්පෝර්ට් පුත් සමාගම 2025 අගෝස්තු මාසයේදී විකුණා දමා තිබෙනවා. එම ගනුදෙනුවෙන් රුපියල් මිලියන 22ක ශුද්ධ මුදලක් සමාගමට ලැබී තිබෙනා වගේම සමාගම් මට්ටමින් මිලියන 9.65ක ලාභයක්ද වාර්තා කර තිබෙනවා. මේකෙන් අපිට ගන්න පුළුවන් අදහස මොකද්ද? මේකෙන් අනුමාන කරන්න පුළුවන් සමාගම තමන්ගේ මූලික නොවන ව්‍යාපාර වලින් ඉවත් වෙලා තමන් හොඳින්ම දන්නා සහ ලාභ ලබන ප්‍රධාන ව්‍යාපාරයේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා කියලා. ඒක සාමාන්‍යයෙන් ධනාත්මක ලක්ෂණයක්. අපි සමාගමේ අයිතිය ගැන ටිකක් කතා කරමු. ප්‍රධාන කොටස් හිමියන් කවුද? ඒකේ ආයෝජකයෙකුට ලැබෙල පණිවිඩය මොකක්ද? ප්‍රධානම කොටස් හිමියා වෙන්නේ බ්‍රවුන් සහ සමාගම. ඒ කියන්නේ බ්‍රවුන් & කම්පනි PLC. ඔවුන් 8.3% ප්‍රධාන හිමිකාරීත්වයක් දරනවා. ඊට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත සහ පොදු අරමුදල් දෙක එකතු කරාම 11%කට වඩා වැඩි හිමිකාරීත්වයක් ඔවුන්ටත් තියෙනවා. මේකෙන් පේන්නේ ශක්තිමත් ආයතනික සහයක් සමාගමට තියෙනවා කියන එකයි. ඒක යම්තාක් දුරකට විශ්වාසයක් ගොඩනගන කාරණයක්. හරි. අපි දැන් මේ සියලුම කෑලි එකට එකතු කරමු. ලාභ වාර්තාව, ශේෂපත්‍රය, මුදල් ප්‍රවාහය සහ අනිකුත් තොරතුරු. මේ සියල්ල එකට ගත්තම එක්ස්ට්‍රා සමාගම ගැන පේන අවසන් චිත්‍රය මොන වගේද? සාරාංශගත කරනවා නම් මෙහෙමයි. එක්ස්ට්‍රා PLC සමාගම ලාභදායීත්වය අතින් ඊට ශක්තිමත් ප්‍රශංසනීය හැරවුමක් සිදු කර තිබෙනවා. ඔවුන් ආදායම වැඩි කරගෙන ලාභ ආන්තිකය ඉහළ නංවාගෙන විශාල අලාභයක සිට ලාභය දක්වා පැමිණි තිබෙනවා. ඒක පැහැදිලිවම ජයග්‍රහණයක්. ශේෂපත්‍රයත් ශක්තිමත් වෙමින් පවතිනවා. නමුත් මේ රෝස පාට චිත්‍රයේ තියෙන ලොකුම අඳුරු පැල්ලම තමයි මුදල් ප්‍රවාහ කළමනාකරණය. විශේෂයෙන්ම කිසිදු පැහැදිලි කිරීමක් නැතිව සම්බන්ධිත පාර්ශ්වයක් වෙත ලබා දුන් අර රුපියල් බිලියන 1.5ක මුදල. ඒ ගනුදෙනුව නිසා මෙහියුම් අතින් ඉතා හොඳින් මුදල් උත්පාදනය කළ හැකි ඔබ සමාගමක් අවසානයේ මෙහියුම් වලින් මුදල් අහිමි කරගත් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ආයෝජකයෙකු අවධානය යොමු කළ යුතු ප්‍රධානම අවධානම සහ ප්‍රශ්නාර්ථය තියෙන්නේ එතනයි. එසේනම් අපි මේ ගැඹුරු විමසුම අවසන් කරමු කුඩා සිතුවිල්ලකින්. සමාගමක් අලාභය සිට ලාභය දක්වා පැමිණීම විශාල ජයග්‍රහණයක්. නමුත් ආයෝජකයෙක් විදිහට අපි අහන්න ඕන ප්‍රශ්නය තමයි ඒ ලාභය තිරසාරද කියන එක. කඩදාසි මත ලාභය ශක්තිමත් ධනාත්මක මෙහෙයුම් මුදල් ප්‍රවාහයක් බවට පත් කර ගැනීම තමයි එක්ස්ට්‍රා සමාගම හමුවේ ඇති මීළඟ සහ විශාලතම අභියෝගය. ඉදිරි කාර්තුවලදී සමාගම කාරක ප්‍රාග්ධනය කළමනාකරණය කරගන්න ආකාරය විශේෂයෙන්ම අර බිලියන 1.5ක ලැබිය යුතු මුදලට කුමක් සිදුවේද යන්න මෙම හැරෝමේ සැබෑ සාර්ථකත්වය තීරණය කරાવી. අපි මේ වීඩියෝව තවත් ආයෝජකයෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් වීඩියෝ විශ්වාස කරන්න ඒ වගේම ඉදිරියේදී ගෙනෙන්න ඕන මොන සමාගමේ මූල්‍ය වාර්තා විශ්ලේෂණයද කියලා අපිට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපගේ මේ විග්‍රහය නැරඹු ඔබට ස්තුතියි. යලිත් මෙවැනිම විශ්ලේෂණයකින් හමු වෙමු.